ප්‍රිවර් ඩ්‍රයිව්හි අංක 4 දරන නිවසේ ඩර්ස්ලි මහතා සහ මහත්මිය තමන් කිසිදු අසාමාන්‍ය තත්ත්වයකින් පසු නොවන ඉතාමත් සාමාන්‍ය පුද්ගලින් බව කියා ගැනීමට බොහෝසේ සතුරු වූහ. කිසියම් අද්භූත හෝ අසාමාන්‍ය දෙයක් කිරීමට කිසිදු දිනක පෙළඹෙන පුද්ගලයෝ නොවෙතියවුන්. විහිළු විකාර හැසිරීම් රටාවක් ඔවුන්ගින් කිසිදු විටක අපේක්ෂා කළ නොහැකිය. ඩර්ස්ලි මහතා වූ කලි ඩ්‍රිල් රෙදි නිෂ්පාදනය කළ ග්‍රූනිං සමාගමේ අධ්‍යක්ෂවරයකි. බෙල්ලක් කොහෙත්ම තිබුණේ නැති මස් පර්වතයක් වැනි තරබාරු මිනිසෙකි ඔහු. කෙසේ වුවද මහා විසල් උඩු රැවුලක් ඔහු සතු විය. ඩර්ස්ලි මහත්මිය තම ස්වාමි පුරුෂයාට වඩා හාත්පසින්ම වෙනස් ස්වරූපයකින් යුක්ත වූවාය. ඕ සුදු සමක් සහ තඹ පැහැති කෙස් ඇති කාන්තාවක වූ අතර ඇයට දිගු ගෙලක් තිබිට. එම දිගු ගෙල ඇයට නම් දෙවියන් විසින් දෙන ලද ආශිර්වාදයක් වූයේ ඇගේ විනෝදාංශය. එනම් නිරතුරුවම අසල්වැසි නිවෙස්වල වැටවල්වලට උඩින් ගෙල දිගු කර එබී ඕපාදූප සැවීම සාර්ථකව කිරීමට එය බොහෝසේ ප්‍රයෝජනවත් වූ නිසාය. ඔවුනට ඩඩ්ලි නමින් එකම එක පුතෙකු සිටි අතර ඔවුන්ගේ අවිවාදාත්මක පිළිගැනීම වූයේ එවන් හැදිච්ච යහපත් දරුවෙකු අන් කොහේවත්ම නැති බවය. මෙම යුවලට තමනට අවැසි සියලුම දේ තිබූ අතර මැවුම් කරුවානු සියලුම දෙයම දුන්නෝද යම්කිසි අඩුවක් ඇති කරති යන මතය සනාත කිරීමට මෙන් මොවුන්ටද කිරෙන් කා තෙලෙන් අත සෝදා ජීවත්වුවද එක් ගැටලුවක් තිබිණි. ඔවුන් නිරතුරුවම වසන් කරගෙන සිටින රහසක් තිබිණි. මෙම රහස කා විසින් හෝ දැනගනු ඇතැයි යන බියෙන් ඔවුහු නිරතුරුවම මඩනාලදහ. පුට පවුල පිළිබඳ කිසිවකු දැනගත හොත් තමනට ඉඳලා වැඩක් නැති බව ඔවුහු සිතුවෝය. ඇත්ත වශයෙන්ම පුට මහත්මිය ඩර්ස්ලි මහත්මියගේ සහෝදරී වූවාය. එහෙත් මේ දෙපළ කල්පයකට මුණ ගැසී නැත. ඇත්තම කියනවා නම් ඩර්ස්ලි මහත්මිය ඇඟ වූයේ තමනට සහෝදරියක නැති බවය. මෙසේ සිතීමටද හේතුවක් නොතිබුණීම නොවේ. පුට මහත්මියත් ඇගේ කමකට නැති ස්වාමියත් ජීවත් වූයේත් කටයුතු කාරණා ඉටු කළේත් ඩර්ස්ලි පවුලේ සිතුම් පැතුම්වලට ජීවන රටාවට ගැලපෙන පරිදි නොවේ. එම වීදියට පොට පවුලේ අය පැමිණි බව දැනගතහොත් අසල්වාසීහු මොනවා නොසිතද්ද. පොට යුවලට පොඩි කොළුවක සිටින බව ඩර්ස්ලි දම්පතින් දැන සිටියද මේ දරුවා ඔවුන් විසින් කිසිම දිනක දැන නැත. පොට පවුල අතේ දුරින් නැතහොත් ඊටත් වඩා දුරින් තබා ගැනීමට මෙම කොළුවාද හේතුවක් විය. එවන් වැඩකට නැති කොළුවෙකු සමග තම රත්තරන් දොරවා මුසුවුණු දැකීමට දෙමාපියෝ රිසි නොවූහ. අපගේ කතාව ආරම්භ වන එම අප්‍රසන්න කම්මැලි අඟහරුවාදා දින උදයේ ඩර්ස්ලි දම්පතීන් අවදී වූ විට වලාකුළු බරව තිබූ අහසේ එදින රටපුරාම මහා අද්භූත ජනක ගුප්ත දෑ සිදුවන බවට කිසිදු ඉංගියක් නොවිය. වැඩට අඳින තමා ඉතාම නොකමැති වූ ටයි පටිය පොඩි සින්දුවක් මුමුණමින් ඩර්ස්ලි මහතා අතර ගනිද්දී ඔහුගේ බිනිඳ තම උසපුටුව මත කෑගසමින් සිටින ඩස්ලි දරුවා තබමින් ඕ ඉතා සතුටින් නොකඩවා ඕපාදූප වැලකින් තම සැමිය පෝෂණය කරමින් සිටියායි. එහෙත් මේ දෙදෙනගෙන් එක් අයෙකු හෝ තම ජනේලය පසු කරමින් ඉගිලීගේ දුඹුරු කහ පැහැති බකමුණා දුටුවේ නැත. හරියටම අටහාමාරට තම බ්‍රීෆ් කේසය අතරගත් ඩර්ස්ලි මහතා ලහිලහියේ දොර දෙසට යන ගමන් තම බිරියගේ කම්මුල මත පුංචි හාදුවක් තැබුවේ. හරි හැටි පුතු සිප ගැන්මට නොහැකි වූයේ ඔහුගේ පිගානේ තිබූ සීරියල් ආහාරය බිත්තිපුරා විසි කරමින් දඟලමින් බෙරිහන් දෙමින් සිටි නිසාය. තාත්තා නිවසින් පිටත් වූයේ යස්ස පැටියක් කියා සිනාසෙමින්ය. ඔහු තම රථයට නැගී 4 වන පේලිය දිගේ එය පිටු පසට මෙහෙවා අනතුරුව වීදියට පිවිසියේ. එම වීදිය දිගේ තම රථය පදවමින් පළමු වංගුව වෙත පැමිණෙද්දිය ඔහු පළමු පුතුමේ දුටුවේ. බලලෙකු සිටියමක් කියවමින් සිටිනවා. පළමු තත්පර කීපයේදී තමා දුටුවේ කුමක්දැයි ඩර්ස්ලි මහතාට අවබෝධ වූයේ නැත. ජංජාලයයි. ඊළඟ ක්ෂණයේදී විස්මයට පත් ඔහු ගෙල හරවා නැවතේ දෙස බැලුවේ. ප්‍රිවට් ඩ්‍රයිව්හි
අසල බැලලියක් සීරුවට සිටගෙන සිටි. එහෙත් පෙනෙන තෙක් මානයේ සිතීමක් නැත. ඔහු සිත හදාගෙන රථේ ඉදිරියට ගන්නට සිතුවේ. තමා දුටු ඒ මායාව කුමක්ද? සිතීමක් කියවන බැලලියක්? ජංජාලයයි. ඒක සමහර විට දෘෂ්ටි මායාවක් විය හැක. ඩර්ස්ලි මහතා දෙතුන් වරක් වේගයෙන් ඇසිපිය ගසා නැවත බැලලිය දෙස බැලුවේ. බැලලියද ආපසු ඔහුගේද නෙත් දෙස බැලුවාය. ඒත් ඒ එතරම් මිත්‍රශීලී බැල්මක් නොවනු බව කිව යුතුය. හොමයන් හොමයන් ඔහු තම හිත හදාගෙන රථේ ඉදිරියට ගත්තේය. ඉදිරියට ගොස් ඒ ඇති වංගුව ගනිද්දී ඔහු තම රථේ කණ්ණාඩියෙන් නැවත බැලලිය දෙස බැලුවේ. කිරියප්පට බල්ලො පැනපී. මෙන්න ඒ පාර ප්‍රිවට් ඩ්‍රයිව්හි යන දැන්වීම් පුරුව කියවමින් ඉන්නවා. නැහැ නැහැ. ඌේ දෙස බලා සිටිනවා. කෙසේ වුවද නගරය දෙසට රථය ධාවනය කරද්දී ඔහුගේ මනසේ රැඳී තිබුණේ එදින තමනට ලැබීමට නියමිතව තිබූ ඩ්‍රිල් රෙදි සම්බන්ධ ලොකු ඇනවුම පිළිබඳවය. එහෙත් නගරයට ඇතුළු වන විට ඔහු දුටු වෙනත් දර්ශනයකින් ඩ්‍රිල් රෙදි ඇනවුම පිළිබඳ මතක ඔහුගේ සිතින් ගව් ගණනක් ඈතට ගියේ. සුපුරුදු වශයෙන් උදෑසන පවතින වාහන තදපදය නිසා නතර වී සිටි ඔහුට අමුතු ආකාරයක ලෝගු ඇඳගෙන සිටි බොහෝ දෙනා අවට සිටින බව පෙනින. විකාර ඇඳුම් ඩර්ස්ලි මහතාට පෙනෙන්නට බැරිය. සියල්ලටම වඩා අද තරුණ තරුණියන් අදන විකාර ඇඳුම් ඉන්න කිලිය ළඟටම ගෙනවිත් යාන්තම් රඳවාගෙන සිටින කොල්ලන්ගේ කෙල්ලන්ගේ කලිසම්. පුහ්! ඒව කොයි මොහොතේ ඉගෙන් බහලට වැටෙයිද කියන්නට බැරිය. තනාග ඇති පිණි බිඳුමෙන්නේ. මෙසේ සිතමින් සින්දුවක් මුමුණමින් තම සුක්කානමට ඇගිලිවලින් තට්ටු කරමින් මේ විකාර දෙස බලා සිටින්නට විය. විකාරරූපී ඇඳුම් ආයිත්තමින් සරසී තමන් ආසන්නේම පතික වේදිකාව මත සිටි පිරිසක් වෙත ඔහුගේ අවධානය යොමු විය. ඔවුන් කුතුහලයෙන් යුතුව යමක් මුමුණමින් සිටිනු පෙනින. විකාර විලාසිතාවන්ගෙන් සැරසී සිටින සෑම කෙනෙක්ම කොල්ලන් කෙල්ලන් නොවන බව දුටු ඔහු මහත් කෝපයක් ඇතිවිය. ඒ අතර සිටි එක් යුවලක පිරිමි ළමයා තමන්ටත් වඩා වැඩිමහල් නොවේද ඔහුට සිටින. ඔහු පච්ච වර්ණයට හුරු කොළ පැහැති කබායක් ඇලඳ සිටියේ. ඉන් පසු ඩර්ස්ලි මහතාගේ සිතට වෙනත් සාධාරණ අදහසක් ආවේ. මේ අය යම් කිසි පුණ්‍ය කටයුත්තක් සඳහා ආධාර එකතු කරන සැදැවතුන් පිරිසක් වෙන්නට ඇත. මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට මෙම කැරොල් ඇඳුම් ඇඳගෙන පැමිණ ඇත. ඉන් පසු රථ පෙළ ඉදිරියට ඇදෙන්නට වූ අතර ඩර්ස්ලි මහතා රූනිංස් රථ ගාල වෙත පැමිණියේ. එවිට මගතොටේදී දකින්නට ලැබුණු සියලුම විසූකතස්සන සිතින් ඉවත් වී ගොස් සුදු රිල් රෙද්දෙන් ඔහුගේ සිතුවිලි වැසී ගියේය. ඩර්ස්ලි මහතා නවවැනි තට්ටුවේ ඇති තම කාර්යාලයේ පුරුද්දක් වශයෙන් වාඩි වූයේ ජනේලයට පිටුපස හරවාය. එසේ නොව්වා නම් එදින උදේ ඔහුට ඩ්‍රිල් රෙදි පිළිබඳව තම අවධානය යොමු කිරීමට නොහැකි වනු ඇත. තමා පිටුපසින් ඇති ජනේලය අසලින් බකමූනා මහදවාලේ පියඹා යනු ඔහු දුටුවේ නැත. එහෙත් පහළ වීදියේ සිටි අය ඒ බව දුටුවාහ. මේ පිරිස අතරින් බොහෝ දෙනෙකු දහවල් කාලයේ තබා රාත්‍රී කාලයේදීවත් බකමූනකු දැක තිබුණේ නැත. ඩර්ස්ලි මහතා නම් බකමූනන්ගේ කරදරයක් නැති බොහෝ සේ සාමාන්‍ය සාමකාමී උදෑසනක් ගත කළේ. ඔහු විවිධ පුද්ගලයන් 5 දෙනෙකුගේ ඇඟට කඩා පැන්නේ. ඔහු ඉතා වැදගත් දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගනිමින් තවත් කිහිප දෙනෙකුට කෑ ගැසුවේ. දිවා ආහාරය දක්වා ඔහු ඉතා හොඳ මානසික තත්ත්වයකින් සිටියේ. දිවා ආහාර විවේකයේදී ඔහු කල්පනා කළේ ව්‍යායාමයටත් එක්ක පහළට බැස වීදිය හරහා ඇවිද ගොස් ඉදිරිපස ඇති අවන්හලින් බනිස් ගෙඩියක් ගැනීමටය. විකාර ඇඳුමින් සැරසී සිටි තවත් කණ්ඩායමක් අවන්හල අසලදී නැවත නෙත ගැටෙන තුරු ඔහුට අර විකාර කබා සහිත ඇඳුමින් සැරසී සිටි පිරිස මුළුමනින්ම අමතක වී ගොස් තිබින. ඔවුන් පසු කරගෙන යද්දී ඔහු කෝපයෙන් ඔවුන් දෙස බැලුවේය. එහෙත් හේතුව ඔහුට වටහා ගැනීමට නොහැකිවද
ඒ අයගේ දසුනින් ඔහු මහත් අපහසුවට පත්විය. මේ පිරිසද නොයෙකුත් වල්පල් මහා හඬින් පවසමින් සිටියද සල්ලි එකතු කරන එකම එක කැටයකොදු දැක ගැනීමට ඔහුට ලැබුණේ නැත. තමාට කෑමට අවසි දේ රැගෙන ආපසු එද්දීය ඔවුන් පැවසූ දෙයින් වචනයක් දෙකක් ඔහු සවනත වැකුණේ. ඔහු පොටස්ලා තමයි. හරි ඒක තමයි මටත් ඇවුණේ. ඔව් ඒගොල්ලන්ගේ පුතා හැරි. ඩර්ස්ලි මහතා තෘෂ්ණින් භූත විය. ඔහු මදක් නැවතී සිට එම පිරිස දෙස බැලුවේ තමාට යමක් කීමට ඇති ලෙසක් දක්වමිනි. එහෙත් ඊළඟ මොහොතේම එම අදහසන වෙනස් කරගත්තේය. වීදිය හරහා වේගයෙන් ගමන් කළ ඔහු එම වේගයෙන්ම තම කාර්යාලයට ගියේය. තමාට බාධා නොකරන්මින් තම ලේකම් තවරණියට කියා තමාගේ ගෙදරට ඇමතුමක් ගැනීමට සිතා අංක කැරක වීය. එහෙත් ඊළඟ මොහොතේ අදහස වෙනස් කරගෙන රිසීවරය රඳවනය මත තබා තම බුරුසු රැවුල පිරිමදිමින් කල්පනා කරන්නට විය. මොන විස්සුද? පොට යන නම ඔය ඕනි තරම් තියෙන්නේ. පොටලා කොපමණවත් ඇද්ද? පිස්සු. පොට පවුලේ කොතෙක් නැද්ද? එපමණක් නොව හැරි නමින් පුතුන් ඇති පොට පවුල්ද ඕන තරම් ඇත. ඒ විතරක් නම් මද තමාගේ බිරිඳගේ සොහයුරේගේ පුතාගේ නම නිශ්චිතවම හැරි යන්නවත් ඔහු නොදනී. වෙනකක් තබා ඔහු මේ කොල්ලා කිසිම දිනක දැකලාවත් නැත. ඔහු හර්වී වෙන්න බැරිද? එහෙමත් නැත්තම් හැරල්ඩ්? ගෙදරට කතා කරලා එයාට කරදර කරන්නේ මොකටද? ඔක්කොටම වැඩි එයාට එයාගේ සහෝදරිය නිකම් මතක් කළත් හොඳටම කලබල වෙනවා. එයාට දොස් කියලා වැඩකුත් නැහැ. තමාටත් ඒ වගේ සහෝදරියක් සිටියා නම් ඒ මොන වුණත් අර විකාර ඇඳුම් බැඳගත් පිරිස. එදින හවස් වරුවේ ඔහුට සුදු ඩ්‍රිල් රිදී පිළිබඳ අවධානය යොමු කිරීමට කොහෙත්ම නොහැකි විය. හවස 5ට කාර්යාලයෙන් පිටතට එද්දීද ඔහු කොපමණ වික්ෂිප්තයට පත්ව සිටියේදයත් එම ගොඩ නැගිල්ලෙන් පිටතට එත්ම ඔහු කිසිවෙකුගේ ඇගේ කෙලින්ම හැප්පුණේ. සමාවෙන්න ඔහු කිව්වද කුඩා මිනිසා විසි වී ගොස් වැටෙන්නට ගියේය. එම මිනිසාද විකාර ඇඳුමකින් සැරසී සිටි බව ඩර්ස්ලි මහතාට අවබෝධ වූයේ තප්පර කිහිපයකට පසුවය. ඇගේ වැදී විසිවී ගියාට ඔහු කලබලට පත් වී සිටියේ නැත. කලබල වී රවා බලනු වෙනුවට ඔහු මුව පුරවා සිනාසී කෙඳිරිල්ලක්වත් කටහඬකින් ඒකට කමක් නෑ මහත්මයාණනි. අද මොන දෙයකින්වත් මා කලබල කිරීමට බැහැයයි කීවේ. එතනින් යනෙන්නන්ගේ අවධානයද තමන් වෙත ඇද ගනිමිනි. සතුරු වන්න කවුද මැරුණේ කියලා දන්නේ නැද්ද? තමසේ වගේ නිකම් වුවත් අද මේ දවස ප්‍රීති විය යුතු දවසක්. මහලු මිනිසා ඩර්ස්ලි මහතා බදා සිප ගනිමින් සිට ඉවත්ව ගියේය. ඩර්ස්ලි මහතා කර කියා ගැනීමට දෙයක් සිතා ගැනීමට නොහැකිව ගල් ගෙසී මොහොතක් සිටියේය. තමා වැළඳගනු ලැබූයේ සම්පූර්ණයෙන්ම නන්නා දුලන මිනිසෙකු විසිනි. නිකමා කියාද තමාට ආමන්ත්‍රණය කළ බවද ඔහුට සිහිවිය. ඔහු මහත් අපහසුවට පත්විය. වහාම තම රථය වෙත ගිය ඔහු නිවස බලා පිටත් විය. තමාට කුමක් වේගෙන එන්නේ දැයි ඔහු සිතන්නට විය. අංක 4 දරන පේලියට තම රථය ඇතුළු කරනවත් සමගම දුටුවේ තම උදෑසන දුටු බැලලියමය. ඒ ඌමය. ඒ නිසා ඔහුගේ චිත්ත ස්වරූපය නැවත කලබල විය. දැන් ඔහුගේ වත්තේ තාප්පය මත වාඩි වී සිටී. ඒ තමා විසින් උදෑසන දකිනු ලැබූ බලලා බවට සැකයක් නැත. ගේ ඇස්වට ඇති පුල්ලි උදේ හිටිය එකාගේ මෙන්මය. ෂූ! ඩර්ස්ලි මහතා හඬ නැගීය. ඒ හඬින් නිකන්වත් සෙලවුනේ බලලා නොවේ. බලලාද ඔහු දෙස රවා බැලුවේය. බලලුන් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ මේ කාර්යයටදයි ඩර්ස්ලි මහතා සිතුවේය. සිත එකලස් කරගනිමින් ඔහු නිවස තුළට පැමැන්නේය. එහෙත් මේ සිදු වූ කිසිම දෙයක් තම බිරිඳට නොකීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටියේය. ඩර්ස්ලි මහත්මියට එදින කිසිම අමුත්තක් නොමැති සාමාන්‍ය ප්‍රීතිමත් දිනයක් වී තිබිණ. රාත්‍රී ආහාරය ගනිද්දී අල්ලපු ගෙදර මහත්මිය සහ ඇගේ දියණිය අතර ඇතිවී තිබෙන ආරවුලක් පිළිබඳ පුවත නුවැඹුල් දමමින් දිගහැරියාය.
තම පුතු ඩඩ්ලි වචනයක් අලුතෙන් ඉගෙනගත් බවද ඕ කීවාය. කිසිම අමුත්තක් සිදුවයේ නැති ආකාරයට රඟපෑමට ඔහු සමත්විය. තම බිරිඳ ඩඩ්ලි නිදිකරවන්නට ගිය අතර ඔහු රාත්‍රී අවසාන පුවත් ප්‍රකාශය නැරමීමට සාලයට ගියේය. අද දවස පුරාම රටේ සියලුම බකමූණෝ අමුතු හැසිරීමේ රටාවක් ප්‍රදර්ශනය කර ඇති බව කුරුළු නිරීක්ෂකයින් පෙන්වා දී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම පක්ෂීන් ගොදුරු සොයා යන්නේ රාත්‍රී කාලයේ වුවද අද හිරු පෑයූ වෙලේ සිට උන්සිය ගන්නක් අහස සිසාරා පියඹා යනු දුටු බව කුරුළු නිරීක්ෂකයෝ පවසනවා. බකමූණන් මෙසේ තම නිද්‍රා රටාව වෙනස් කළේ මන්දයි විශේෂඥයාට පවා ගැටලුවක් වී තිබෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශකයා මද සිනාවක් දෙතොලතට නගාගත්තේය. මහා අද්භූත ජනකයි. හොඳයි, දැන් කාලගුණ පිළිබඳ අනාවැකිය පළ කිරීමට ජිම් මැක්ෆිගින්ට අවස්ථාව. ජිම් අද රාත්‍රියටත් බකමුණු වැසි ඇතිවේවිද? හොඳයි ටේඩ්. කාලගුණ තොරතුරු නිවේදකයා කීවේය. ඒ ගැන නං මන් දන්නේ නැහැ. ඒත් අද අමුතු හැසිරීම් රටාවක් පෙන්වා ඇත්තේ බකමූණන් පමණක් නොවේ. කෙන්ට්, යෝක්ෂය සහ ඩන්ඩි යන බොහෝ ඈත ස්ථානවල සිට පවා මට දිගින් දිගටම දුරකථනෙන් අමතමින් කියා සිටියේ මා කාලගුණ අනාවැකියේ ප්‍රකාශ කළ පරිදි ධාරානිපාත වර්ෂාවක් නොපැමිණි බවත් ඒ වෙනුවට දක්නට ලැබුණි උල්කාපාත වර්ෂාවක් බවත්. ශුභ රාත්‍රියක් හිතවතුනි. ඒත් අද රාත්‍රියේ නම් වැසි ලැබෙන බව නොකියාම බැහැ. ඩර්ස්ලි මහතා ගල් ගෙසී බලා සිටියේ. මොනවා මුළු රටටම උල්කාපාත වැස්සක්? ජංජාලයයි. මහා දවාලේ පියඹඩ බකමූණන්, අමුතු කබා ඇඳගෙන සිටින මිනිසුන්, ඒ වගේම පොඩි කසුකුසුවක්, පොටලා පිළිබඳ කසුකුසුවක්. තේ කොප්ප දෙකක්ද රැගෙන ඩර්ස්ලි මහත්මිය සාලයට පැමිණියාය. හරියන්නේ නැහැ. වැඩක් නැහැ. මෙයාට මොනවා හරි කියන්න ඕනි. උගුර පෑදූ ඔහු. ඒක නොවේ පිටුනියා. ඔයාගේ සහෝදරියගෙන් බොහොම කාලෙකින් තොරතුරක් නැහැ නේද? ඔහු බලාපොරොත්තු පරිද්දෙන්ම ඇය කෝපයෙන් ඔහු දෙස බැලුවාය. කොහොමුණත් එවන් සහෝදරියක නැතිය යන උපකල්පනයේය ඔවුන් නිරතුරුවම පසුවයේ. නැහැ. ඕ නුරස්සන අයුරින් කීවාය. ඇයි? මේ ප්‍රවෘත්තිවල පුදුම දේවල්නේ කියන්නේ. බකමුහුණන්, උල්කාපාත වැසි, ඒ විතරක්ද පාරපුරාම අද හිටියේ මහා විකාර ඇඳුමින් සැරසී සිටි සිය ගණන් මිනිස්සු. ජංජාලයයි. ඉතින් නෑ මම මේ නිකමට සිතුවා මේ සියල්ලම එයාගේ සහෝදරියක වැඩ කියලා. උල් කරගත් දෙතුලින් යුතුව ඩර්ස්ලි මහත්මිය තේ බොන්නට වූවාය. තමාට අතරමගදී පොට යන නම යමෙකු පවසනු ඇසූ බව ඇයට කිව යුතුදැයි ඔහු කල්පනා කළේ. එහෙත් අවසාන නිගමනය වූයේ ඒ පිළිබඳ නොකියා සිටීමටයි. ඒගොල්ලන්ගේ පුතා දැන් ඩඩ්ලිගේ වයසම වෙන්න ඕනිනේ. ඔව් මං හිතන්නේ එහෙම තමයි. බිරිඳ නොසතුටින් කීවාය. මොකක්ද එයාගේ නම? මේ හෝවර්ඩ් නේද? හැරීනේ. නිකන් චාම් නමක්. දන්නේ නැද්ද ඉතින්? හරි ඒක තමයි. ඩර්ස්ලි මහතා කිව්වද ඔහුගේ සිත කීරි ගෙසි ගොස් තිබුණ. හරි දැන් මට මතකයි. දෙදෙනා තම නිදන කාමරයට යාම සඳහා ඉහළ මාලයට යද්දී දෙදෙනාම උනිවත රැක්කාහ. ඩර්ස්ලි මහත්මිය නාන කාමරයේ සිටින විට ඩර්ස්ලි මහතා නිදන කාමරයේ ජනේලය වෙත ගොස් ඉන් පිටත එබී බැලුවේය. අර යක්ෂ බලලා තවමත් එතනම ඉඳගෙන සිටී. ඌ ප්‍රිවට් ඩ්‍රයිව්හි දෙසට හිස යොමාගෙන සිටින්නේ හරියටම කිසිවකු එනු ඇත යන බලාපොරොත්තුවෙන් මෙන් බව පෙනී ගියේය. තමන්ගේ සිතට මේ විකාර සිතුවිලි නැගෙන්නේ කෙසේද? මේ සියලු දෙයක්ම පුටලාට සම්බන්ධද? එය එසේ නම් තමන් එවන් යුවලකගේ ඥාතීන් බව සියලු දෙනාම දැනගෙන හොත් මේ සිතුවිලි තව දුරටත් ඔහුට දරා ගැනීමට නොහැකි විය. ඩර්ස්ලි යුවල යහන් ගත වූහ. ඩර්ස්ලි මහත්මියට කොට්ටේ හිස තැබූ සැනින් නිදි දෙව්දුවගේ ආශිර්වාදය ලැබින. එහෙත් ඩර්ස්ලි මහතාගේ හිස යකාගේ කම්මලමෙන් විය. උදේ සිට සිදු වූ සියලු දෑ රූපවාහිනී නාලිකාවක මෙන්
ප්‍රතිවිකාශන විය. මේ සියල්ලම පසුපස පොටලා සිටියා වුවද ඔවුන් තමා සහ ඩර්ස්ලි මහත්මිය අසලට පැමිණ හොල්මන් කිරීමට හේතුවක් නැත යන සැනසිලිදායක සිතුවිල්ල සිත තුළ තැන්පත් වූයෙන් අවසානයේ නින්ද ගියේ. පෙටියෝනියා තමන් පිළිබඳව සිතූ දෑද ඔවුන්ගේ ස්වභාවයද පොටලා නොදැන සිටියා නොවේ. මේ සිදුවමින් පවතින දෙයට තමා සහ පෙටියෝනියා සම්බන්ධ වන්නේ කෙසේදැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය. ඔහු ඈනුමක් හැර අනෙක් පසට හැරුණේය. තමා කොපමණ වැරදිද? ඩර්ස්ලි මහතා අසහනකාරී නින්දකට එළඹෙමින් සිටින්නට ඇත. එහෙත් පිටත තාප්පය මත සිටින බැලලියට කොහෙත්ම නිදිමතක් ඇති බව නොපෙනේ. එයා කනක්වත් නොසොල්වා එකම ඉරියව්වේ සිටින්නේ හරියට මැට්ටෙන් සෑදූ බලලකුමෙනි. ඔහොම බලමු එකෙත් හැටි. එයාගේ දෙනත එල්ල වී ඇත්තේ ප්‍රිවට් ඩ්‍රයිවෙහි වංගුව වෙතය. ඇසි පිය ගහන්නේවත් නැත. වෙනකක් තබා ඒ ආසන්නේ මෝටර් රථයක දොර මහත් හඬින් වැසූ විට අඩුම තරමේ රැවුල් ගසක්වත් සෙලවුයේ නැත. බකමූණක් දෙදෙනෙකු එයාගේ හිසට උඩින් ඉතා ඉහලින්ම ගෑවී නොගෑවීමෙන් ඉගිල යද්දීද වලිගේවත් සෙලවුයේ එයා නොවේ. එයා එතනින් ගියේ මධ්‍යම රාත්‍රියේද පසු වූ විටය. එයා ඉතා උනන්දුවෙන් බලා සිටි ප්‍රිවට් ඩ්‍රයිව් වංගුවෙන් මිනිසෙකු මතුවිය. ඒ මිනිසා කොතරම් ක්ෂණයකින් මෙන්ම ඉදිකටුවක් වැටෙන පමණවත් හඬක් නොනගා එතනට පැමිණියේ දෙයත් ඒ මිනිසා අදිසි බලවේගයකින් නිමේෂයකින් එතන ඔළුවෙන් මතු එකෙකු බව පෙනී ගියේය. ඔහුගේ කෙස් කළඹ රිදී වන්නේ. එම කෙස්ද ඉඟ දක්වා හෝ ඊටත් පහලටත් දික් වී තිබින. රැවුලද එසේමය. පුළුන් ගොඩක් මෙන් සුදෝ සුදට දිස්සූ ඒ දිග රැවුලේ කොන පුළුල් බඳ පටියට යටකොට තිබින. වැඩිපුර කොටස බඳ පටියෙන් පහලින් දිස්විය. කිසක සිරුරකින් හිබි ඔහු දිගු කබායක් හැඳ සිටියේය. ඇඳුම් වලට උඩින්ම පැළඳ සිටියේ දම් පැහැති ලෝගුවකි. එම ලෝගුවද ඔලොබ් පිස දමන තරම් දිගින් යුක්ත විය. අඩි උස ගාංචු සහිත පාවාහන් පැළඳ සිටියේය. අඩ සඳක ආකාරයෙන් නිර්මාණය කර තිබූ ඔහුගේ උපැස්සිවල පසුපසින් ඔහුගේ නිල් පැහැති දීප්තිමත් දිදුලන තියුණු කුරුමිනියන් බඳු නෙත්තිවල තිබින. ඔහුට තිබුණේ ගිරා හොටයක් පරදන සුළු වක්‍ර වී කිය නැහැකි. අඩු තරමින් දැකනකින්වත් එම නැහැය බිඳී ගොස් ඇති බව පෙනෙන්නට තිබින. මේ පුද්ගලයා නමින් ඇල්බස් ඩම්බල්ඩෝය. තමා මේ සම්ප්‍රාප්ත වී ඇත්තේ තම නම මෙන්ම තම පාවහන් යුවලද සාදරයෙන් නොපිළිගන්නා වීදියකට බව අවබෝධ කරගෙන ඇති ලෙස නොපෙනුනේය. හිතම තම ලෝගු සාක්කුව තුළ යම් කිසි දෙයක් අවුස්සා බලමින් සොයමින් සිටිනු පෙනින. කෙසේ වුවද තමා දෙස යමකුගේ තියුණු ඇස් යොමු වී ඇති බව ඉවෙන්මෙන් ඔහුට දැනින. තමා දෙස ඇහි පිය නොහෙලා බලා සිටින බලලා දෙස ඔහු බැලුවේය. දැන් එයා ස්ථානගත වී සිටින්නේ වීදියේ අනෙක් කොනේය. කෙසේ වුවද යම් කිසි හේතුවක් නිසා බලලියගේ දසුන ඔහුට යම් කිසි තෘප්තියක් ගෙන දෙනු පෙනුනේය. ෂා! මන් දැනගෙන හිටිය යුතුව තිබුණා. ඔහු තමාටම කියාගත්තේය. ඔහු හාරා උස්සමින් සෙවූදේ හමු වී ඇති බවක් පෙනින. ඒ රිදී සිගරට් ලයිටරයකි. එහි බොත්තමේ බූ විට ටික් හඬ නගමින් ෂණකයකින් පියන විවෘත විය. ඉන් පසු ඉහලට අල්ලා ක්ලික් යනානුකරණයෙන් එය දැල්වීය. විස්මයකි. ආසන්නයේම තිබූ වීදි පහන් කණුවේ විදුලි බුබුල පොප් යන හඬ නගමින් දැවී ගියේය. තවත් වරක් ක්ලික් යනානුකරණයේ ලයිටරේ බොත්තමේ බූ අතර ඊළඟ පහන් කණුවේ විදුලි බුබුලද දැවී ගියේය. මෙසේ ඔහු තම විදුලි බුබුලු නිවා දමන අපූරී යතුරු 12 වතාවක් ක්‍රියාත්මක කළ අතර ඒ සෑම වරකටම එක බැගින් විදුලි බුබුලු දැවී ගියේය. දැන් නැත්තේ වීදියේ ඈත තරු දෙකක් මෙන් දිස්වන තිත් දෙකක් පමණි. නැත. ඒ වීදියේ ඈත විදුලි බුබුලු දෙකකින් නිකුත් වන ආලෝකයක් නොවේ. එසේ නම් මේ කිවෙක්ද? ඒ අන් කිසිවක් නොව
ඈතට වී අමුත්තා දෙස බලා සිටින අපේ බැලලියගේ නෙත් දෙකයි. මේ අවස්ථාවේ කිසිවෙකු වීදිය දෙස බැලුවේ නම් පබළු දෙකක් මෙන් ඇස් දෙකක් ඇති ඩර්ස්ලි මහත්මිය පවා අතික වේදිකාවේ සිදුවමින් පැවති කිසිම දෙයක් නොදකිනු ඇත. ඩම්බල්ඩෝ තම විදුලි පහන් නිවන උපකරණය යළි කබාසාක්කුට දමාගෙන වීදිය දිගේ අංක 4 නිවස දෙසට ගමන් කළේය. එහිදී ඔහු බැලලිය අසල තාපය මත වාඩි විය. ඔහු බැලලිය දෙස බැලුවේ නැත. එහෙත් මදක් නිහඬව සිට උට කතා කළේය. ඔබ මෙහි දකින්නට ලැබීම පුදුමයක්. ප්‍රොෆෙසර් මැගොනෙගල් සිනාවකින් මුව සරසාගෙන බැලලිය දෙසට හැරුණද ඒ වන විට එහි සිටියේ බැලලිය නොවේ. එහෙත් ඔහුගේ සිත සිනාමුසු මුහුණ යොමු වූයේ හරියටම බැලලිය සිටි ස්ථානයේ දැන් වාඩි වී සිටින බැරෑරුම් මුහුණක් සහිත කාන්තාවක වෙතය. එය සතරස් කන්නාඩි පැළඳ සිටි අතර ඒ ඇස් කන්නාඩි හරියටම බැලලියගේ දෙනෙත වටා තිබූ ලපවලට සමාන වූවකි. එගේ කළු කේශ කලාපය පසුපසට පීරා බනිස් ගෙඩියක ආකාරයට බැඳ තිබින. එයද ආකුල ව්‍යාකුල තත්ත්වයට පත්ව සිටිනා බව පෙනින. ඒ මා බව ඔයා දැනගත්තේ කොහොමද? ඇය ඇස්වාය. ආදරණීය ප්‍රොෆෙසර්, මා කිසිම දාක දැක නැහැ බලලෙක් ඔය වගේ එක තැනක දරදඬු වෙලා නොසෙල්වි සිටිනවා. කොහොමටත් තාපයක් උඩ මුළු දවසක්ම වාඩි වෙලා හිටියොත් දරදඬු වෙනවනේ නම්. මුළු දවසක්ම? ඇයි එහෙම හිටියේ? ඔයාට හොඳ සාදවලට සහභාගී වෙන්නට තිබුණා නේද? මේ දැන් මම එන විටත් සාද තිබෙන ස්ථානයක් කිහිපයක් පහු කරගෙන යාවේ. ප්‍රොෆෙසර් කෝපෙන් ගෙරුවාය. ඒක හරි. කවුරුත් සාද පවත්වනවා තමයි. ඇය නොසිලිවත්ම කිව්වාය. ඒත් තව ටිකක් පරිස්සම් වුණා නම් නේද හොඳ? සාමාන්‍ය උදවියක් මොනවා හරි දැකලා තියෙනවා. ඇයි ඒගොල්ලෝ ඒක ප්‍රවෘත්තිවලට කිව්වේ? යයි කියමින් ඇය ඩර්ස්ලිලාගේ අඳුරේ ගිලී ඇති සාලය දෙසට ඉඟියක් කළාය. මට ඒක ඇහුණා. බකමූණු රංචු, උල්කාපාත කොහොමුණත් ඒ අය දන්න මෝඩයෝ නෙමෙයි. ඒගොල්ලෝ මොනවා හරි හොයාගනි. කෙන්ටි උල්කාපාත ඒ නම් ඩෙඩල්ස් විගල් බවට ඕනෑ මොට්ටුවක් මම අල්ලනවා. එයාට කවදාවත් ඔලුවක් තිබුණේ නැහනේ. ඒගොල්ලන්ට දොස් කියන්නත් බෑනේ. ඩම්බල්ඩෝ ශාන්ත දාන්තව කීවේය. මේ පසුගිය අවුරුදු 11ටම අපිට සතුරු වන්නට කියලා දෙයක් තිබුණේම නෑනේ. ඒක මම නොදන්නවා නෙවෙයිනේ. ප්‍රොෆෙසර් කෝපෙන් කීවාය. ඒත් ඒක අපට බලංකඩේට පැන්න ගොන්නු වගේ වැඩ කරන්නට දාපු ලයිසන් එකක් නෙවෙයිනේ. මිනිස්සු අන්තිම නොසලකිල්ලෙනුයි වැඩ කරන්නේ. සුදුසු ඇඳුමක්වත් අඳින්නේ නැතිව උපදූප රසකර කරමින් විදාහදා ගනිමින්. මෙසේ කියමින් ඇය මුහුණ හරවන්නේ නැතිව නෙත් කොනින් ඩම්බල්ඩෝ දෙස බැලුවේ ඔහු යමක් කියනු ඇතැයි සිතාය. එහෙත් ඔහු මුනිවත රකිමින් සිටියේය. ඒ නිසා එය දිගටම කීමට වූවාය. හරියටම එදාම ආවලත් අතුරුදහන් වුණා නම් අප ගැන සාමාන්‍ය උදවිය සියලු දේම දැනගන්නවා. මා හිතන්නේ එයා ඇත්තටම ගිහිල්ලා කියලායි ඩම්බල්ඩෝ. එහෙම වගේ තමයි පේන්නේ. ඩම්බල්ඩෝ කීවේය. අපිට සතුරු වෙන්න හුඟක් දේ තියෙනවා. දෙහිසරුවත් එකක් බොමුද? මොකක්? දෙහිසරුවත් එකක්. ඒව හරි පැණි රසයි. මම හරි පෙරේතයි ඒව බොන්න. අනේ එපා. ඒ කිසිදු ප්‍රබෝධයකින් තොරව කීවාය. දෙහිසරුවත් බීමට මේ උචිත අවස්ථාව නොවේ යයි ඇය සිතන්නට ඇත. මම කියන විදිහට අහවලා ගිහිල්ලා නම් ආදරණීය ප්‍රොෆෙසර්, ආදරණීය ප්‍රොෆෙසර්, ඇත්තටම ඔබ වගේ බුද්ධිමත් පුද්ගලයෙකුට ඔහුට ඔහුගේ නමින් මම තන්න පුළුවන්නේ. මොනවද මේ ආවලා කියලා කියන්නේ? විකාර. වසර 11ක් තිස්සේ මා කලේ මිනිස්සුන්ට එයාට එයාගේ නමින්ම කීමි. ඒ වොල්ඩමෝට් යන නමින් ඇමතීමට පුරුදු කරවීමයි. මැගෝනගල් මහාචාර්යවරිය අපහසුවට පත් වුවද දෙහිසරුවත් දෙකක ලේබල් ගලවමින් සිටි ඩම්බල්ඩෝ ඒ පිළිබඳ ගණන් ගත්තේ නැත.
අපි මේ ආවලා කියා ඇමතුවහොත් බොහෝ පටලැවිලි ඇති වෙනවා. මම නම් කවදාවත් වොල්ඩමෝට්ගේ නම කියන්න බය වෙන්නේ නැහැ. ඔයා මා මුරුම් ගාත්තේ නංවන්නයි හදන්නේ. වොල්ඩමෝට්ට තිබුණාමට කිසිම දාක ලබා ගන්න බැරි බලයන්. මේකනේ වැඩේ. ඒ වගේ බලයන් පාවිච්චි කරන්නට ඔයාගේ තියෙන මහත්මා ගතිය හොඳ වැඩි. ඒකයි. හොඳ වෙලාවට මේ වෙලාව අඳුරේ. නැතිනම් ඔයාගේ කතාවට මගේ මුහුණ කොපමණ රතු වුණාද කියා ඔයාට බලාගන්න තිබුණා. මීට කලින් මේ වගේ මගේ මුහුණ රතු වුණේ මගේ අලුත් කරාබු දෙකට ආසයි කියලා මැඩම් ප්‍රොෆෙස් කිව්ව දවසේ. ප්‍රොෆෙසර් මැගෝනිගල් ඩම්බල්ඩෝ වෙත තියුණු බැල්මක් හෙළමින් මෙසේ කීවාය. මේ දවස්වල පැතිරී යන කටකතාවල හැටියට බකමූණන් පියාඹන එක මොන කේල් මලක්ද? ඔයා දන්නවනේ එයාගේ අතුරුදහන් වීම පිළිබඳ කවුරුත් කියන දේ. ඇයි අතුරුදහන් වුනේ? ඒ වගේම අවසානයේදී කුමක් නිසාද ඔහු නැවතුනේ කියන එක ගැන තමට සාකච්ඡා කිරීමට ඉතාමත්ම අවශ්‍ය කාරණය වෙත ප්‍රොෆෙසර් මැගෝනිගල් එළඹියාය. ඔහු හමුවීමට බැලලියක ලෙස හෝ කාන්තාවක ලෙස හෝ දැඩි ශීතල තාපය මතර වී සිටීමට හේතුව මෙම කාරණාවය. මෙතුවක් කල් කාන්තාවක විසින් හෝ බැලලියක විසින් ඩම්බල්ඩෝ වෙත හෙළනු ලැබූ දරුණුතම විනිවිද යන බැල්ම ඇය ඔහු වෙත හෙළුවාය. කවුරුත් කියන්නේ කුමක්ද යන්න දැන් සාමාන්‍ය කරුණකි. ඒ සත්‍ය බව ඩම්බල්ඩෝ කියන තුරු විශ්වාස කිරීමට ඇය සූදානම් නැත. කෙසේ වුවද ඩම්බල්ඩෝ තවත් දෙහිසරුවත් එකක් තෝරමින් සිටි නිසා ඇයට පිළිතුරු දුන්නේ නැත. මොකක්ද ඔයා කියන්නේ? ඇය හාරා විශ්වාය. වොල්ඩමෝට් ගොඩ්රික්ස් ආගාදයට ඊයේ රාත්‍රී පැමිණි බවද එයා පොටර්ස්ලා සොයා ගිය බවද කටකතා වන්නේ ලිලි සහ ජේම්ස් පොට ඒ දෙන්න මිය ගොස් ඇති බවයි. ඩම්බල්ඩෝ හිස නමමින් එය එසේ බව අනුමත කළේය. ප්‍රොෆෙසර් මැගෝනිගල්ගේ හුස්ම හිරවන්නක් මෙන් දැනින. අහෝ ඇල්බස්, ලිලි සහ ජේම්ස්, මට ඒ ඇදහීමට බැහැ. මට ඒ ඇදහීමට උවමනා නැහැ. ඩම්බල්ඩෝ ඇය දෙස නැඹුරු වී ඇගේ උරහිසට සෙමෙන් තට්ටු කළේය. මා දන්නවා. ඔහු දුක්බරව කීවේය. දිගටම කතා කරගෙන යාමේදී ප්‍රොෆෙසර් මැගෝනිගල්ගේ කටහඬ වෙවුලන්නට විය. එපමණක් නොවේ. උන් කියනවා ඔහු පොටර්ලාගේ හැරීවද මරන්න උත්සාහ කළා කියලා. ඒත් එයාට එසේ කරන්නට නොහැකි වෙලා. ඒ පොඩි කොළු පැටියා මරා දාන්න එයාට පුළුවන් වෙලා නැහැ. ඒත් කවුරුත් හේතුව කුමක්ද කියලා දන්නේ නැහැ. ඒත් එයාට හැරි පොටර්ව මරන්න නොහැකි වුණාම කොහොම හරි වොල්ඩමෝට්ගේ බලය බිඳිලා ඒකයි එයා අතුරුදහන් වෙලා තියෙන්නේ. ඩම්බල්ඩෝ එතරම් උද්‍යෝගයකින් තොරව හිස සැලුවේය. එය ඇත්තක්ද? ප්‍රොෆෙසර් මැගෝනිගල් ප්‍රශ්න කළාය. එයා කරලා තියෙන වැඩවල හැටියට, එයා මරලා තිබෙන මිනිස්සුන් කන්දරාව හැටියට එයාට පොඩි කොල්ලෙකු මරා ගන්න බැරි වුණා කියන එක අදහන්න පුළුවන්ද? ඒක මහා ප්‍රාතිහාරයක්. ඒ දෙවියන්ගේ නාමයෙන් හැරි කොහොමද බේරුනේ? අපිට පුළුවන් උපකල්පනය කරන්න පමණයි. ඩම්බල්ඩෝ කීවේය. ඒක අපිට මේ කපේදී නම් දැනගන්න ලැබෙන එකක් නැහැ. තම කබාසාක්කුවෙන් සිනිදු ලේන්සුවක් ඇදගත් ප්‍රොෆෙසර් මැගෝනිගල් උපැසියුවල ඔසවා ඒට යටින් ලේන්සුව යවා දෙනෙත් පිසදාගත්තාය. ඩම්බල්ඩෝ තම කබාසාක්කුවෙන් විසල් රන් ඔරලෝසුවක් පිටතටගෙන ඒ බලා මුවින් අමුතු නාදයන් පිට කළේය. ඒ මහ අමුතු මාදිලියක ඔරලෝසුවක් විය. එහි කටු 12ක් තිබුණද අංක තිබුණේ නැත. ඉලක්කම් වෙනුවට කුඩා ග්‍රහලෝක ධාරය වටා සෙමෙන් චලනය වෙමින් තිබින. අන් අයෙකුට නම් මේ මහා විකාරයක් වන්නට ඉඩ තිබුණද ඩම්බල්ඩෝ එයින් වේලාව අවබෝධ කරගන්නට ඇත. හැග්‍රිඩ් ප්‍රමාදයි. මා මෙහි ඉන්නවා කියලා ඔබට කියන්න ඇත්තේ එයා කියලායි මා හිතන්නේ. ඔව්, ප්‍රොෆෙසර් මැගෝනිගල් කීවාය. ඒත් මා හිතන්නේ නැහැ ඔයා කොපමණ
තවත් තැන් තිබුණත් ඔයා මෙතැන්ටම එන්නට හේතුව මමයි කියලා. මම ආවේ හැරි එයාගේ බාප්පටයි පුංචි අම්මටයි බාර දෙන්නයි. එයාට දැන් මේ ලෝකේ ඉන්නේ මේ දෙන්න විතරයිනේ. මොනවද මේ කියවන්නේ? ඔයා කියන්නේ අන්න අර ගෙදර ඉන්න මිනිසුන් පිළිබඳවද? කියමින් අංක 4 නිවස දෙසට තම ඇඟිල්ල දිගු කරමින් එය සිටි තැනින් බිමට පැන්නාය. ඩම්බල්ඩෝ, ඒක නම් හරියන්නේ නැහැ. මා අද මුළු දවසම ඒ අය දෙස බලාගෙනයි සිටියේ. ඒ දෙන්නා නම් අපටම ගැලපෙන භූතයෝ දෙන්නෙක්. ඒගොල්ලන්ට අර යක්ෂ පැටියා ඒගොල්ලන්ගේ පුතා ඉන්නවා. මම දැක්කා ඒ යක්ෂ පැටියා එයාගේ අම්මට චොකලට් ඉල්ලලා වීදිය දිගටම අරහඬ දෙමින් පයින් ගගහ යනවා. හැරි පොටර් ඇවිල්ලා මෙහි ජීවත් වෙන්න හොඳට තියේ. මේක තමයි එයාට හොඳම තැන. ඩම්බල්ඩෝ ස්ථීරවටම කීවේය. එයාගේ බාප්පයි පුංචි අම්මයි එයා ලොකු වුණාම මේ සේරම විස්තර කරලා දෙයි. මම ඒ අයට ලියුමක් ලියලා තියෙනවා. ලියුමක්? ඒ මද ස්වරයෙන් කියමින් ප්‍රොෆෙසර් මැගොනගල් නැවත තාපය මත වාඩි වූ අය. ඇත්තටම ඩම්බල්ඩෝ, ඔයා හිතනවද මේ සියල්ලම ලියුමකින් විස්තර කරන්න පුළුවන් කියලා? මේ මිනිස්සු නම් කිසිම දාක එයාව තේරුම් ගන්න එකක් නැහැ. එයා බොහොම ප්‍රසිද්ධ වෙනවා. වෘතාන්තයක් බවට පත් වෙනවා. මේ අද දිනය අනාගතයේදී හැරි පොටර් දිනේ හැටියට සමරන දිනේ බවට පත් වුණොත් මා පුදුම වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න සෑම දරුවෙකුම එයාගේ නම දැනගනී. ඒක හරියටම හරි. ඩම්බල්ඩෝ කීවේ අඩසඳවත් උපැස්සිවල යටින් ඒ දෙස බලමිනි. ඒ නම ඇහෙන විටම ඕනෙම පිරිමි ළමෙක් ඒ දෙස බලයි. ඇවිදින්නත් කතා කරන්නත් පෙර දරුවෙකු හැටියටම එයා ජනප්‍රිය වෙයි. ජනප්‍රිය වූයේ කුමක් නිසාද යන බව එයාට මතකවත් තිබෙන එකක් නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද ඒ සියල්ලෙන්ම දුරස් වී එයා මේ සියලුම දේට සූදානම් වන තුරු ජීවත් වුණොත් හොඳයි කියලා? ඔයා හිතන්නේ නැද්ද එහෙම? ප්‍රොෆෙසර් මැගොනගල් යමක් කියන්නට මුව විවෘත කොට නැවත අදහස වෙනස් කොට මුව වසා ගත්තාය. ඔව් ඔබ හරි. ඇත්තෙන්ම ඔබ හරි. ඒත් ළමයා කොහොමද මෙහාට එන්නේ? ඩම්බල්ඩෝ ඔහුගේ කබාය දෙස බැලුවේ ඔහු හැරි කබාය තුළ සංගවාගෙන සිටින්නේදයි යන සැකේ ඇති වූ නිසාය. හැග්‍රිඩ් එහා ගේනවා. මේ වගේ බොහෝ වැදගත් කාරණයකදී හැග්‍රිඩ්ව විශ්වාස කරන්න පුළුවන්ද කියලා ඔයා හිතනවද? ඒක බුද්ධිමත් තීරණයක්ද? මෙහෙ මොනවා කියනවද? මම මගේ ජීවිතයටත් වඩා හැග්‍රිඩ්ව විශ්වාස කරනවා. ඩම්බල්ඩෝ කීවේය. මම හිතන්නේ නැහැ එයා අකෘතඥ අයෙකු කියලා. ප්‍රොෆෙසර් කීවාය. ඒත් ඔයාට බොරුවට කියන්න බෑ එයා නොසලකිලිමත් නෙවෙයි කියලා. බොහෝ විට එයා ඒ මොකද්ද? ඔවුන් නවට තිබූ දැඩි නිහඬියාව යම් කිසි ගොරහැඩි හඬකින් බිඳී ගියේය. ඔවුන් වීදිය දිගේ ඉහළ පහළ බැලුවේ වාහනයක ආලෝක ධාරාවක් බලාපොරොත්තු වෙමිනි. එම හඬ අනුක්‍රමයෙන් ගෙරවිල්ලකට හැරුණු අතර දෙදෙනාම අහස දෙස බැලුවේ යම් කිසි හෝඩුවාවක් දැක ගැනීම පිණිසය. ඒ සමගම මහා විසල් මෝටර් සයිකලයක් අහසේ සිට පහත් වී ඔවුන් දෙදෙනා ඉදිරියේ නතර විය. මෝටර් බයිසිකලේ මහා විශාල වූද ඒ මත වාඩි වී සිටි මිනිසාට එය විශාල නොවූයේ ඔහුද සාමාන්‍ය මිනිසෙකු මෙන් දෙගුණයක් උසින් යුක්ත වූ උසේ හැටියට පස්ගුණයක් මහතින් යුක්ත වූ තැනැත්තකු වූ නිසාය. ඔහු දෙස බැලීමට පවා බියක් ගෙන දුන්නේ බූසියක් මෙන් අවුල් වූ කොණ්ඩයත් මුහුණ වැසී ගිය ගොරහැඩි රැවුලත් නිසාය. ඔහුගේ අත්දඬුද පුවක් කඳන් මෙන් දිස්වූ අතර බූට් සපත්තු පැළඳි පාද කොළපත් මෙන් දිස්විය. මස්කොබවලින් පිරී ගිය එක් අතකින් බ්ලැන්කට් පොදියක් අල්ලාගෙන සිටියේය. හැග්‍රිඩ්. ඩම්බල්ඩෝ සැනසුම් සුසුමන් හෙළමින් කීවේය. අන්තිමේදී තමුසේ ආවා.
ඉතින් කොහෙන්ද මේ දඩුමරණය හොයාගත්තේ? ඉල්ලගත්තා ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ සර් කියමින් යෝධයා බයිසිකලෙන් බැස්සේය. මේක මම සීරියස් බ්ලැක්ගෙන් ඉල්ලගත්තා. දරුවා මම ගෙනාව සර්. මොනවත් ප්‍රශ්න තිබුණද? කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ගේ නම් විනාශ කරලා තිබුණා. ඒත් මම පැනලා දරුවා බේරාගෙන ආවා. අර හැතිකරේ එන්න ඉස්සෙල්ලා. යාට නිින්ද ගියා අපි බ්‍රිස්ටන් වලට උඩින් එන විට. ඩම්බල්ඩෝ සහ ප්‍රොෆෙසර් බ්ලැන්කට් පොදිය තුල බැලූහ. ඒ තුල හොඳ හැටි නිින්දේ පසුවන කුඩා පිරිමි දරුවෙකි. නළලේ කළු කෙස් රොදට යටින් අකුණු සැරයක සලකුණක් මෙන් අමුතු ආකාරයේ කැලලක් තිබින. එතනද ප්‍රොෆෙසර් මැගොනගල් ඉතා පහත් හඬින් ඇසුවාය. ඔව්, ඩම්බල්ඩෝ පැවසුවේ. ඒ කැලල ඉතින් සදහටම තියේ. ඔයාට බැරි දේ පිළිබඳ කිසිවක් කරන්න ඩම්බල්ඩෝ. මට එහෙම කරන්න පුළුවන්කම තිබුණත් මම එහෙම කරන්නේ නැහැ. මොකද කැලල් යම් අවස්ථාවකදී ප්‍රයෝජනවත් වන නිසා. දැන් බලන්න මගේ කකුලක දන හිස්සට ඉහළින් කැලලක් තියෙනවා. ඒකේ තියෙන්නේ ලන්ඩන් නුවර පොළොවයට සම්පූර්ණ සිටීම. හොඳයි, කොහොමද දරුවා දෙන්න හැග්‍රිඩ්? අපි මේ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕනි. හැරි තම දෑතින් ගත් ඩම්බල්ඩෝ ඩර්ස්ලිගේ නිවස දෙසට පියනගන්නට විය. සර්, මම එයාට ආයිබෝවන් කියන්න පුළුවන්ද? හැග්‍රිඩ් ඇසුවේය. උරහැඳි රැවුල සහිත තම මුහුණ දරුවා වෙත යොමු කළ හැග්‍රිඩ් නළු විය හැකියයි සිතන හාද්දක් දරුවාට දුන්නේය. ඒ සමගම තුවාලලත් බල්ලෙකු උඩුබුරලනවාත් මෙන් හඬක් හැග්‍රිඩ් නැගුවේය. ප්‍රොෆෙසර් මැගොනගල් කීවාය. උඹේ සද්දට අර භූතයත් අවදි වෙයි. සමාවෙන්න කියමින් තම කබා සාක්කුවෙන් විසල් ලේන්සුවක් ගත් ඔහු ඒ මුහුණ ඔබා ගනිමින් ඉකිබිනින්නට විය. මට මේක දරාගන්න බෑ. ලිලි සහ ජේම්ස් මැරිලා. දැන් පුංචි හැරීමුත් උන් එක ජීවත් වෙන්න ඇවිල්ලා. එහෙම තමයි. මේවා හරි වේදනාත්මක සිද්ධීන් තමයි හැග්‍රිඩ්. ඒත් හිත හදාගන්න බලනවා. ප්‍රොෆෙසර් මැගොනගල් කිඳුරුවේ ඔහුගේ උරහිසට සෙමෙන් තට්ටු කරමිනි. ඒ අතර තාප්පෙන් බැසගත් ඩම්බල්ඩෝ මිටි තාප්පේ උඩින් පැන ඉදිරි දොර දෙසට ගමන් කළේය. ඉන්පසු ඔහු හැරි ඉතා පරිස්සමින් ඉදිරි දොර පඩිය මත තබා තම කබා සාක්කුවෙන් ලිපියක් ගෙන ඒ හැරීගේ බ්ලැන්කට්ටුව තුල තබා ආපසු ඉතිරි දෙදෙනා වෙත පැමිණියේය. සම්පූර්ණයෙන් විනාඩියක් තිස්සේ දෙදෙනාම දොරපඩිය මත තබන පොදිය දෙස බලා සිටියහ. හැග්‍රිඩ්ගේ දේවුරිස් සැලින ප්‍රොෆෙසර් මැගොනගල් කීපවරක්ම ඇසිපිය කෙසුවාය. ඩම්බල්ඩෝගේ නෙත්වල සාමාන්‍යයෙන් තිබූ දීප්තිය නැතිව ගොස් තිබින. හොඳයි, අවසානයේදී ඩම්බල්ඩෝ කීවේය. දැන් අපි මෙතන ඉඳලා වැඩක් නැහැ. අපිත් ගිහිල්ලා උත්සවවලට සහභාගී වෙමු. හරි, හැග්‍රිඩ් දුක් මුසු හඬකින් කීවේය. මම මේ බයික් එක අයිතිකාරයට දෙන්න ඕනි. සුබ රාත්‍රියක් ප්‍රොෆෙසර් මැගොනගල්, ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ සර්. දෙනතේ තිබූ කඳුළු තම කබා අතේ පිසදා ගනිමින් හැග්‍රිඩ් මෝටර් සයිකලයේ මතට පැන නැගී එහි එන්ජිම ක්‍රියාත්මක කළේය. මහත් හඬක් නගමින් ගුවනට නැගුණු එය මොහොතකින් නොපෙනී ගියේය. මම ඔබ හමුවීමට ළඟදීම එනවා, ප්‍රොෆෙසර් මැගොනගල් ආචාර කළේය. ඩම්බල්ඩෝ ආපසු හැරි වීදිය දිගේ ගමන් කළේය. වීදිය කොනට ගිය ඔහු සාක්කුවට අත දමා ලයිට් නිවන රිදී ස්විච් එක ගත්තේය. ඔහු එක්වරක් එය ක්‍රියාත්මක කළ අතර වීදි ලාම්පු 12ම එක්වරම දැල් වෙන්නට වූයේ වීදිය ඒකාලෝක කරමිනි. එම ආලෝකයෙන් ඔහු ඈතින් දුටුවේ බැලලියක වීදි කොනෙන් ඉවතර ගමන් කරන අයුරිය. අංක 4 දරන නිවසේ පඩිය මත ඇති පොදිය වෙතද ඔහුගේ දෙනෙත් ඇදී ගියේ නිරායාසයෙනි. ඔබට වාසනාවන් හැරි. ඔහු මිමිනුවේය.
ඉන් පසු තම පාවහන් විළුඹ දෙකින් ආපසු හැරි තම කබාය වාටිය එක් වරක් ගැසූ අතර ඔහු නොපෙනී ගියේය. නිල් අහස යට මැද පවනේ ප්‍රිවෙට් ඩ්‍රයිවෙහි ගස් කොළන් සසලවන්නට විය. මුළු පරිසරයම දැඩි නිහඬතාවයේ ගිලී ඇත. හැරී පොට තම පොරෝනාව තුළ එක් පසකට හැරුණද අවදි වූයේ නැත. ඔහුගේ එක් සිංගිති අතකට හසු වූ ලිපිය ගුලි වී ඇත. ඔහු දිගු නින්දකට වැටී සිටියේය. තමා සුවිශේෂ අයෙකු බව ඔහු දන්නේ නැත. තමා ප්‍රසිද්ධ පුද්ගලයෙකු බව ඔහු දන්නේ නැත. තව පැය කිහිපයකින් හිස් කිරිබෝතල් එළියෙන් තැබීමට දොර අරින ඩර්ස්ලි මහත්මිය යටගිරියෙන් බෙරියන් දෙන හඬින් තමා අවදිවන බව ඔහු දන්නේ නැත. එපමණක් නොව ඉදිරි අනාගතයේදී තම ඥාති සහෝදරයා ඩඩ්ලිගේ තල්ලු කිරීම, හිනිත්තීම් සහ තවත් නොයෙක් වදහිංසා තාඩන පීඩන අතර ජීවත්වීමට සිදුවන බවද ඔහු දන්නේ නැත. ඒ සියල්ලටම වඩා ඒ මොහොතේ රටපුරා රහසිගතව එකතුවන මිනිසුන් ඉතා පහත් හඬින් ජීවිතය බේරාගත් හැරී පොටර් වෙනුවෙන් යයි සෞදිය පුරණ බවද ඔහු දන්නේ නැත.